මොකද ඉතින් කොට දවසකින් මේ මම හිතන්නේ අවුරුදු 2කින් විතර පස්සේ තමයි මම වීඩියෝ එකක් ගේන්නේ. ඒකට හේතුව ප්‍රධානම හේතුව තමයි අප්ඩේට්ස් මොකුත් තිබ්බේ නැහැ. අලුතෙන් මාළු මොකුත් ගෙනාවෙත් නැහැ. හිටපු කට්ටියම තමයි හිටියේ මේ අප්ඩේට් මොකුත් තිබ්බෙත් නැහැ. අලුතෙන් ටැංකිය හැදුවෙත් නැහැ. මොකුත්ම කරේ නැහැ. ඒ නිසා ඉතින් මොකුත් අලුත් වීඩියෝ එකක් දාන්න හිතුනෙත් නැහැ. මේ දැන් වීඩියෝ එකක් ගේන්න හිතුවේ පොන්ඩ් එක හැදුවා. මම ඔයාලට දවස් ඉඳලා කී හිටියේ මම ලොකු පොන්ඩයක් හදනවා කියලා. මේ අවුරුදු 2කට විතර කලින් කිව්වේ මාස 6කට විතර පස්සේ හදනවා කියලා. කොහොම හරි අවුරුදු 2කට පස්සේ තමයි පොන්ඩ් එක හදන්න පුළුවන් උනේ. ඉතින් පොන්ඩ් එක හදද්දී අපේ ගෙදර ඉඩ ලොකු ඉඩකුත් නැහැ. මේ වගේ ඉඩක් තමයි තියෙන්නේ. මොකද මේ මෙතන වැරන්ඩ එකෙන් එළියට ආව ගමන් මේ පොන්ඩ් එක තියෙන්නේ. මේ වගේ පොන්ඩයක් හදන්න ප්‍රධානම හේතුව ඒක තාප්පේ රල්ලා හදන්න ඉඩකුත් නැහැ. අපේ තියෙන්නේ මේ ගස් ටික විතරයි. සහ මේ පැත්තෙත් මුකුත් දාන්න ඉඩ නැහැ. මේ මෙතන කාර් එක දානවා පාකින් එකේ. ඒ හින්දා මේ හරිය මුකුත් හදන්න බෑ. මේ පැත්තෙත් මුකුත්ම හදන්න බෑ. ගස් ටික කපන්න ගස් කපන්න අම්මා කැමති නැහැ. ඒ හින්දා මේ මුකුත් ගස් කපන වැඩ නැතුව ඉඩ තිබ්බ දැන පොන්ඩ් එකක් හදන්න හිතුව හින්දා තමයි මේ විදිහට යටට හාරන්නෙත් නැතුව ලිං වලල්ලක් උඩට එන්න පොන්ඩ් එක හැදුවේ. මේක අඩි 5 ලිං වලල්ලක්. ලිං වලල්ල ගැන කියනවා නම් අඩි 5ක් විශ්කම්බේ දෙන ලිං වලල්ලක්. ඇත්තට මෙතන ලිං වලල්ලු එකක් නෙමෙයි තියෙන්නේ. ලිං වලල්ලු දෙකක් තියෙනවා. වලට වෙනදි මේ මෙතන ජොයින්ට් එකක් දාලා තියෙන්නේ. මේ අඩි 1.5ක් උස එක ලිං වලල්ලක්. එක ලිං වලල්ලක උස අඩි 1.5යි. එතකොට ඒ වගේ ලිං වලල්ලු දෙකක් තමයි මෙතන කියලා තියෙන්නේ. ඒතකොට මේක සාමාන්‍යයෙන් අඩි 3ක් විතර යටට ගැඹුරු 3ක් අඩි 2.5ක් විතර යටට ගැඹුරු තියෙනවා. පල්ලෙන් දාලා තියෙන පොල්ලෙලි මේ දැන් මේක හදලා මං හිතන්නේ දවස් 4-5ක් වෙනවා. මොකද මේ හැදුවේ ගිය සතියේ ඉඳලා හදලා වතුර පුරවලා ඒ මුකුත් මම ඔයාලට වීඩියෝ එකක් ගෙනාවේ නැහැ. හදනේවත් මුකුත්ම ගේන්න හම්බුන්නේ නැහැ. මේ කොහොමයි හදලා වතුර පුරවලා පල්ලෙන් දාලා තමයි ඔයාලට වීඩියෝ එක අරන් එන්න පුළුවන් උනේ. මේක ගැන කියනවා නම් තව කියන්න තියෙන ඉතින් දැන් මේ පැත්තෙන් ඔයාලට පේනවා ඇති මෙතනින් පස්සේ පල්ලෙහාට මුකුත් නැහැ. ඒකට හේතුව අපි මුලින්ම කරේ මෙතන තිබ්බ පොළොව පොඩ්ඩක් මේ පැත්තට පාතක් තිබ්බ හින්දා පොළොව මුලින්ම හාරගත්තා. හාරලා යටින් ලෙවල් කරලා සාමාන්‍යයෙන් අඟල් 6ක් 7ක් විතර යටට හාරලා ඊට වැඩි. ඒ වගේ හාරලා මේ පොළොව ලෙවල් කරගෙන මේ ලිං වල තියලා ලස්සනට ඒක බැලන්ස් කරගෙන දෙපැත්ත මේ ඒකට යටින් කණුවක් කපලා කොන්ක්‍රීට් දාලා තමයි ලිං වල තියලා තියෙන්නේ. ඒ හින්දා තමයි මේ ඇතුළට මේ ඇතුළ වලට පේන්නේ නැති සාමාන්‍ය පේන්නේ රිෆ්ලෙක්ෂන් වෙනවා මේ. ඇතුළට තියෙනවා ගැඹුර මේ එළියට වඩා. ඒකට හේතුව එළියට කොන්ක්‍රීට් එක දාලා ආය අලුතෙන් පස් පුරවලා තියෙන්නේ. ඒකයි මේ එළියෙන් කොටයි වගේ වෙලාව සාමාන්‍ය අඩි 2ක් වගේ තමයි එළියෙන් උඩ තියෙන්නේ. බෑ ඇතුළට ගැඹුර සාමාන්‍ය අඩි 2.5ක් අඩි 3කට හිට වෙන ගැඹුරක් තියෙනවා අරට. කොලොප්පු ගාලා තියෙන්නේ මෙන්න මේ හැරි මේ කොලොප්පු ගාලා තියෙන්නේ. ඒ වගේම ඇතුළේ කොලොප්පු ගාලා තියෙන්නේ. මෙන්න මේ හැරියෙන් වලට පේනවා ඇති. කොලොප්පු ගාලා තියෙන්නේ. දෙපැත්තම ලිං වල දෙක ජොයින්ට් වෙන තැන. ඒකට හේතුව මෙන්න මේ හැරියෙන් ලීක් වෙන්න ගත්තා. මුලින්ම ලිං වල දෙක තියලා තියෙන්නේ සිමෙන්ති උඩ. සිමෙන්ති තියලා ඒක උඩ තමයි වැඩිපුර සිමෙන්ති තට්ටුවක් දාලා තමයි මේ ලිං වල දෙක තියලා තියෙන්නේ. මෙන්න මේ හැරිය ලීක් වෙන්න ගත්තා ඒ වුණාට. ඒ හින්දා ආයෙ මම දෙපැත්තෙම කොලොප්පු තට්ටුවක් ගෑවා. එළියේ කොන්ක්‍රීට් එක මෙහෙන් කොන්ක්‍රීට් එකක් දාලා තියෙන ඇතුළ එළියට. ඒක දාලා තියෙන එකට වඩා අඟලක් උස්සලා ඇතුළෙන් කොන්ක්‍රීට් එක දාලා තියෙනවා. නැත්නම් ලීක් වෙන්න බලන නිසා මේ එහෙම කොන්ක්‍රීට් එක දාලා තියෙන්නේ. මේකේ මුකුත් හිල් මුකුත් තිබ්බේ නැහැ, හෝල්ස් තිබ්බේ නැහැ. ඒ හින්දා මේ ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. සිමෙන්ති දාලා ඒව පුරවලා එහෙම කරදර වෙන්න උන්නේ නැහැ. මෙහෙම තමයි ඉතින් ඕවරෝල් ගත්තම පොන්ඩ් එක ගැන කියන්න තියෙන්නේ. තව ඉස්සරහට අප්ඩේට්ස් ගොඩක් අරන් එන්න තියෙනවා පොන්ඩ් එක විශේෂයෙන් පොන්ඩ් එක ගැන. මේකට දාන්න ඉතින් ඉන්න මාළුත් මම කියන්නම්. ඕවර්ෆ්ලෝ එක ගැන කතා කරොත් මෙහෙම තමයි ඕවර්ෆ්ලෝ එක තියෙන්නේ. මෙතනින් ඕවර්ෆ්ලෝ බටේ අයින් කරපුව ගමන් මෙන්න මේ හරිය යටින් හාරලා මෙහෙම හාරලා මෙන්න මෙතනින් පොළව යටින් මේ තියෙන උඩින් පොළවේ උඩින් එන වතුර ටික යවන එක. පොළව යටින් මෙතනින් අපේ මෙතන බැම්ම තියෙනවා. බැම්ම මේ හිල් කරලා බටයක් දාලා තියෙන මම ගියා පැත්තෙන් හිපෙන්නන්න. මෙන්න එහෙම තමයි තාප්පේ කඩලා ලොකු හෝල් එකක් හදලා මෙන්න මේ ගල් බැම්මත් මේකට තමයි ගොඩක් වෙලා ගියේ. මේ කළු ගල් බැම්මක් තියෙන්නේ. කඩලා කළු ගල් අයින් කරලා මෙන්න මෙතනින් හෝල් එක හදලා බටේ හැපැත්තට නමලා ඔහොම අරන් තියෙන්නේ. මම ඒතර ගෙදරට එනකොටම මෙන්න මේ තමයි ෆොන්ඩ් එක වෙන්නේ. ලොකුවට පේන්නේ නැහැ මේ හරිය මල් පෝස් ටිකක් තියලා. එහෙම හදන්න තමයි මේකේ පේන්ට් එකක් ගන්න හිතන් ඉන්නවා සුදු පාට වගේ. ඉස්සර ඉඳලා හිටපු එක්කෙනෙක් ඉන්නවා. ඔයාලට මතක ඇති යාළුවව. නෑ මතකද? මං ගාව අර ටැංකියේ හිටපු
පාක් මම වීඩියෝ එකක් තාලා දෙන්න ඇගිල්ල ක්ලිප් එකක් මං ගා තිබ්බා. දැන් එයා ලොකුයි ගොඩක්. ඇත්තටම එයාට තමයි මේ පොන්ඩ් එක හැදුවේ විශේෂයෙන්ම. මේක යාට ඉඩ මදි. මේක තමයි එයා දැන් සෑහෙන කාලයක් හිටියේ. මේක හිටියම ලොකු වෙන්නෙත් නෑ. ඒ හින්දා තමයි යාට අර පොන්ඩ් එක හදලා තියෙන්නේ. සෑහෙන ලොකුයි දැන් එයා. පේනවා ඉතින් ඔයාලට. තමයි යා ඉන්නේ මේ. තව මේකේ යාළුවෙක් ඉන්නවා. මේ හරි ඉන්න යාළුවෙක් ඔයාලට පේන්නේ නැතුව ඇති මේ. මම එයාගෙන වෙනම වීඩියෝ එකක් අරන් එන්න. මොකද එයා ටිකක් ස්පෙෂල් එක කෙනෙක්. මම හදන්න ගත්ත ටිකක් මට වැදගත් මාළුවෙක්. ඒ නිසා එයා ගැන වෙනම වීඩියෝ එකක් අරන් එන්න. මෙයාව ටැංකිය තව මේක දවස් දැන් මේක ඊයේ තමයි මම පල් කරන්න දැම්මේ. ඒකට තව දවස් සතියක් විතරවත් පල් කරන්න ඕන අඩුම. සතියක් විතර පල් කරලා සතිය එකමාරක් විතර පල් කරන්න ඕනේ. පල් කරලා හොඳට පල් කරන්න මොකද නැත්නම් මේ හොඳ ලොකු ටැංකියක් ඉඳලා සිමෙන්ති සර තියෙන්න පුළුවන්. ඔය දේවල් ටික විතරයි කියන්නේ. මම හිතනවා මම ඔක්කොම කිව්වා කියලා. ඔව් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. පොන්ඩ් එක ගැන විස්තර මෙහෙමයි. ඉස්සරහට අප්ඩේට්ස් අරන් එන්න. ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන්න. තව මොනවද මේකට දාන්න ඕන මාළු? මම හිතනවා මේකට තව මාළු 2-3 දෙනෙක්වත් දාගන්න පුළුවන් වෙයි කියලා. මේ දෙන්නට අමතරව මෙයාටයි මේකින් එක්කනටයි අමතරව තව මාළු දෙන්නෙක් විතර දාන්න පුළුවන් කියලා මොන්ස්ටර් කමියුනිටි එකක් තමයි හදන්න හිතන් ඉන්නේ. බලමු. ඔයාලා කමෙන්ට් කරන්න පල්ලෙහෙන් මොන මාළුද ඕනේ සහ මොන වගේ වීඩියෝස් ඉස්සරහට ඕනේ කියන එක ගැන ඔයාලා කමෙන්ට් එකක් දාලා තියන්න. එහෙනම් අද වීඩියෝ එක නවත්තමු. මෙයාගේ ෆීඩින් පාර්ට් එකක් වීඩියෝ එකේ අන්තිමට අරන් එන්නම්. කොහොම ෆීඩින් පාර්ට් එකකුත් දැන් මේ ඉස්සෝ තියෙනවා. මම සාමාන්‍යයෙන් මෙයාට දවස් 3කට 4කට සැරයක් විතර තමයි කන්න දෙන්නේ. දැන් නම් බඩේ ඉන්නේ දැන් දවස් 2කට කලින් තමයි කන්න දුන්නේ. දීලා බලමු කයිද කියලා. Tayar di luar. Nanti. Hai. Mana? ඉතින් ඔහොම තමයි වීඩියෝ එක. අපි අදට මෙතන වීඩියෝ නවත්තමු. මේකට ෆිල්ටර් එක හදන වීඩියෝස් වෙනම අරන් එන්නම්. DIY ෆිල්ටර් එකක් හදන්න හිතන් ඉන්නවා. ඒවා ඉස්සරහට අනිවාර්යෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න ඔයාලට මොනවා වගේ වීඩියෝස් ඕනි කියලා. එහෙනම් අදට වීඩියෝ එක නවත්තමු. ඔයාලටම සුබ දවසක්.